ජපානයේ අයිස්පේස් සමාගමේ නිපදවුණු රෙසිලියන්ස් චන්ද්‍ර ලෑන්ඩරය පසුගිය 6 වෙනිදා සඳ වටා කක්ෂයකට අවතීර්ණ වුණා. ලබන ජූනි මාසයේ සඳේ උතුරු අර්ධගෝලයේ තියෙන සීතල මුහුද කියලා හඳුන්වන පාෂාණමය තනිතලා බිමකට මේ ලෑන්ඩරය ගොඩ බාන්න නියමිතයි. පසුගිය ජනවාරි මාසෙදී රෙසිලියන්ස් ලෑන්ඩරය අභ්‍යවකාශ ගත කෙරුණේ පෙබරවාරි මාස චන්ද්‍රයා මතට ගොඩ බැස්ස ඇමරිකානු ෆ්ලයර්ෆ්ලයි ඒරෝස්පේස් සමාගමේ චන්ද්‍ර ලෑන්ඩරය වුණු බ්ලූ ගෝස්ට් යානයත් සමග එකම ෆැල්කන් රොකට්ටුවකින්. දැන් ඔයාගේ හිතට දැනෙන ප්‍රශ්නේ එකම රොකට්ටුවකින් උඩුගුණට ගිහින් බ්ලූ ගෝස්ට් පෙබරවාරි මාසේ සඳ මතට ගොඩ බහින්නත් රෙසිලියන්ස්ට ලබන මාසෙ වෙනකල් බලා ඉන්නත් සිදුුනේ ඇයි කියන එක නේද? මේකට හේතුව තමයි රොකට්ටුවෙන් නිදහස් වුණාට පස්සේ බ්ලූ ගෝස්ට් සඳ වෙත ළඟා වෙන තෝරගත්තේ වඩාත් ඍජු ගමන්පතයක් වීම. හැබැයි ජපනුන්ගේ රෙසිලියන්ස් මේ වැඩේට යොදාගත්තේ බලශක්ති පිරිමැසුම් ගමන්පතයක්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.